විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවට උද්ඝෝෂකයින් මෙහිදී චෝදනා කළා. ඔවුන් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් මෙරට උසස් අධ්‍යාපනය හැල්ලුවට ලක්වෙමින් පවතින බවයි. මේ අතර අද මාතරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා. ආණ්ඩුව සූදානම් වෙන්න මේ වගේ දෙමව්පිය පෙළ ගැහිලා මේකට විරුද්ධව රටේ ජනතාව පෙළ ගැහෙනවා නම් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් ඕනම අවස්ථාවක්. අපි උපකුලපතිවරයාට පහර දීම හෙලා දකින්න පමණක් නෙවෙයි. උපකුලපතිවරයාට පහර දීම අද උදාහරණයක් හැටියට අරගෙන මේක දිගටම ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතිය අපිට ගෙනියන්න බෑ. අසරණ දෙමව්පියන්ගේ ළමයි තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට ඇද ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්තවාදීන් මේවා ඉන්න පුළුවන්. ඒ වයින් මම හිතනවා දෙමව්පියෝ ළමයි බේර ගන්න. විශේෂයෙන් මම මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්න දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. කිසිම වෙලාවක මේ අන්තවාදීන් එකතු වෙන්න යන්න එපා.